හැලෝ ගුඩ් මෝනින් හැමෝටම. ඉතින් අපේ channel එකට ඔයගලව ආදරෙන් පිළිගන්නවා. අද අපි යන්න හදනවා සෞදිවල තියෙන අබා ටවුන් එකට. ඒක දැන් අපි ඉන්නේ රියාද් වල. මෙහිඳන් කිලෝමීටර් මම හිතන්නේ 900 ගණනක් විතර ගන්න. ඒ කියන්නේ පැය 10ක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. දැන් වෙලාව 6:00යි. අපි පොතේ හැටියට යන්න ගියේ 5ට. පැයකමාරක් විතර පරක් වුණා. ප්ලාස්ටික් කරගන්නකොට කැමරා එකයි ඉතින් ඒවත් එක ඉතින් අපේ අද ටාගට් එක කොහොම හරි හවස 6-7 වෙනකොටවත් හත්වත් වෙයි. අබාවලට යන්න. මේක දවස් 4ක ට්‍රිප්යක්. පළවෙනි දවස් සම්පූර්ණයෙන්ම මේ අබාවලට යන්න මේ යනවා. ඊට පස්සේ දවස් 2ක් විතර තමයි අපි මේ ටවුන් එක වටේ මේ ලස්සන කඳු ටිකක් එහෙම තියෙනවා. ඒවා මේ බලන්න යනවා. ඊට පස්සේ 4 ඉඳන් තමයි ආයෙ රියාද් වලට එන්න හදන්නේ. ඔව් ඉතින් ඒකම අපේ ගමනට අද තව අයියා කෙනෙකුත් එකතු වෙනවා. අපේ ඔෆිස් එක වැඩ කරන යාළුවෙක්. ඔව් ඉතින් එහෙනම් යන් ඉස්සරම ඒ අයියෝ පික් කරගන්න.
ඔන්න එහෙනම් අපි අන්තිමට අද දවසේ අබාවලට ආවා අපේ නවතින තැනට. දැන් වෙලාව රෑ 8යි. මේ තියෙන්නේ අපි නවතින තැන. ඉතින් අද දවසේ ලොකු රයිඩ් එකක් නේද අපි දෙන්නම කීයක් ආවද? අපි අද ගමන පටන් ගත්ත මං හිතන්නේ 6:45ට විතර. දැන් වෙලාව 8යි. කියන්නේ අපි මෙහාට මේ කියන්නේ අබාවලට එනකොට 6:40 අනේ 6:00 විතර. ඔගෙන මේ හරියටම කිව්වොත් පැය 12කට ආසන්න ප්‍රමාණයක් ඩ්‍රයිව් කරලා තියෙනවා. අපි ගොඩක් හයිනුත් නෙවෙයි ආවේ පොඩ්ඩක් හිමින් අනික අපිට මේ තෙල් ගහන්න තව පොඩ්ඩක් බිෂා කියලා ටවුන් එකක් තිබ්බා. ඒ පැත්තට ගිහිල්ලා තෙල් ගහගෙන ආය මේන් රෝඩ් එකට එන්න වුණා. ඒ ඔක්කොම ඇඩ් වුණාම කන්න නවතපු වෙලාවල්. ඔව් කන්න පොඩි බ්‍රේක්ස් අපි දෙකක් තුනක් විතර ගත්තා. ඒ ඔක්කොම ඇඩ් වුණාම පැය 12ක් විතර තමයි ගිහිල්ලා තියෙන්නේ. මම හිතන්නේ කිලෝමීටර් හරියටම 900 ගාණක් හරි 960 ගාණකට ආසන ගාණක් තිබ්බා. එනට අර ඔක්කොම එකතු වුණාම මම හිතන්නේ 1000ක් විතර මම හිතන්නේ යන්න දෙයි. 10කට විතර කිට් වෙයි. මම රයිඩ් එක අපි මම මෙච්චර දුර ඩ්‍රයිව් කරලා නැහැ. ඒකම අපි සෞදි අරේබියාවේ ඉඳන් එක එක පැතිවලට පොඩ්ඩක් ගිහින් තියෙනවා. මේ තමයි පළවෙනි වතාව. මෙච්චර දුරක් ආපු. හෙට අපේ දෙවෙනි දවසේ අබාවල ඉන්න. එහෙනම් අබාවල තියෙන ලස්සන තවත් ප්ලේසස් කීපයක් එක්ක හෙට හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රිය. ඉතින් අද පටන් ගන්නෙ දෙවනි දවස. අපි ඉන්නේ අබාවල තියෙන ආර්ට් ස්ට්‍රීට් එකේ. ඉතින් මෙතන මේ පාර දෙපැත්තේ තියෙන දම්පාට මල් ගස් වලට තමයි මේ ස්ට්‍රීට් එක ගොඩක් ප්‍රසිද්ධ. මේගොල්ලන්ට පේනවා ඇති හරි ලස්සනයි. සෞදි වලද ඉන්නේ කියලා චුට්ටක් හිතා ගන්න තමාරුයි. මේ පැත්ත ටිකක් වෙනම වයිබ් එකක් තියෙන ලංකාවේ නුවරඑළිය වගේ. සාමාන්‍යයෙන් සීසන් එකට තමයි මල් ගස් ගොඩක් ලස්සනට පේන්න තියෙන්නේ. අපි මේ විල තියෙන්නේ මැයිවල අග. ඉතින් මේ කාලේ මල් හැලෙන කාලේ ඒත් ඔයගලන්ට පුළුවන් චුට්ටක් විතර බලා ගන්න මේ ලස්සන දම්පාට මල්. දැන් මම ඇවිල්ලා ඉන්නේ සෞදි අරාබියාවල උසම කන්දට. මෙතනට කියන්නේ ජබල් සෞද කියලා. බලන්න මේ view එක. ඈත පේනවා හරිම ලස්සනයි.
there, what you drinking? Two shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, and one more for us. There you go, drink it up. All this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. Don't look at the past, no, we're not going that way. Oh, now make it last, make it last to the break of day. No matter what people say, live life in a fast lane. Double shot for the gifted, triple shot for the pain. There you go, drink it up, all this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. Remember, you don't get it twice. The time of your life. Oh yeah, 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 oh yeah. Hey there, what you drinking? Two shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, and one more for us. There you go, drink it up. All this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. අපි ඊළඟට නැවතුණා තවත් විශේෂ තැනක. මේ ඔයගලන්ට පිටිපස්සෙන් පේන තියෙන්නේ සෞදිවල තියෙන අබාවල තියෙන ඓතිහාසික ගම්මානයක්. මේ බිල්ඩින් එක අවුරුදු 900ක් තරම් පරණයි කියලා කියනවා. මෙතන නම තමයි රිජාල් හෙරිටේජ් විලේජ්. ඉතින් මේ බිල්ඩින් එකේ විශේෂත්වය වෙන්නේ ගල්, මැටි, ඒ වගේම ලී පාවිච්චි කරලා විතරක් හදලා තියෙන එක.
ඔන්න එහෙනම් අපි දෙන්න රතු මුහුදටත් ආවා. ඉතින් මෙතන ප්ලෑන් කරලා තිබ්බෙත් නෑ ඇත්තටම රතු මුහුදට එන්න නේද? ඒ වුණාට මගෙනක මන් තමයි හිතුවේ මේ පැතරත් පොඩ්ඩක් එන්න ඕන කියලා. ඔව් අපි අබාවලින් තව ටිකක් ඈතට ආවහම රතු මුහුදට තිබුණේ පැය 2ක විතර දුරක්. ඉතින් ඒ නිසා මෙතනටත් එන්න හිතුවා. මේ වෙලාවේ මෙතන සෙනග නැහැ කවුරුත්. ඔයගලන්ට පේනවා ඇති. මේ ළඟ පාක් එකක් තියෙනවා. ඒත් සෙනග නැහැ. ඉතින් අද දවසේ අපි යන්න හිතන් ඉන්න ටික ඔය ටික තමයි. හෙට ඉන්නත් අපි අබාවලමයි. ඉතින් අබාවල කොහෙද යන්නේ කියලා හෙට දවසේ ඔයගලන්ට ආයෙමත් ගේන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. good morning හැමෝටම. අද අපේ තුන්වෙනි දවස අබාවල ඉන්න. දැන් අපි උදේම දැන් මේ වෙලාව උදේ 5යි. උදේම ආවා සන්රයිස් එක කැප්චර් කරගන්නම් කියලා. උදේ 5ටත් මේ වෙලාව චුට්ටක් දැන් ඉර එළිය ටික ටික අර පැත්තෙන් ඇවිත් තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. හා පෙන්නන්න. ඒකම පහළ view එක හරිම ලස්සනයි. මෙතන තියෙනවා අබාවලට එන පාර යටින්. ඊට පස්සේ දැන් සන්රයිස් එක අපිට යන්තම් අර පැත්තෙන් අතුවේගෙන එනවා. ඊට පස්සේ මෙතනත් තියෙනවා ලොකු අර කඳු පන්ති ටිකක්. ඒ වගේ කඳු වල නම් නම් දන්නේ මේ. හැබැයි මෙතෙන්ට අර හරිම ලස්සනයි. ඔයාලට මේක කැප්චර් වෙනවද කියලා මට ෂුවර් නෑ. ඒකම අපි මේ ඇවිල්ලා ඉන්නේ අබාවල ෆොග් වෝකවේ එකට. ඉතින් මේ කාලේ මෙතන මීදුම නැහැ. නමුත් වින්ටර් සීසන් එකේ මෙතන මීදුම පිරිච්ච තැනක් විදිහට වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක වින්ටර් සීසන් එක නොවුනත් මේ වෙලාවෙත් සීතලයි නේද? සීතල හුලඟක් යනවා. මම හිතන්නේ සෙල්සියස් 20 හරි 20 පොඩ්ඩක් අඩුයි. මට පේනවත් දන්නේ දැන් හරියටම සෙල්සියස් අංශක 19යි. ඉතින් බදුල ඉන්න වගේ ෆීලින් එකක් තමයි තියෙන්නේ. මෙතනට ආවහම ඈත කඳු පේනවා හරිම ලස්සනයි. හුලඟ තියෙනවා සීතලයි.
අපි ඉන්න විව් පොයින්ට් එකට අංශක 360කම විව් එකක් පේන ගොඩක් ලස්සන තැනක්. ඒ වගේම මේ වෙලාවේ සීතලයි. දැන් උදේ 6:30ට විතර ඇති. මේ වෙලාවේ සීතල හුළඟක් තියෙනවා මේ විව් පොයින්ට් එකේ. ඉතින් ඔන්න ඔහොම තමයි පේන්නේ. හතර වටේම ලොකු කඳු පන්ති. ඉතින් අබාවල තවත් ලස්සන තැන් බලන්න මේ වීඩියෝ එක දිගටම බලන්න. هذا ترى 100 والله 100 لازم تدور لازم تدور هذه بيرفكت مع السلامة. ايوه අපි ඊළඟට ආවා කේබල් කාර් රයිඩ් එකක් යන්න. අබා සිටි එකේමයි තියෙන්නේ. එක්කෙනෙක්ට ටිකට් එක වෙනවා සාර් 100ක්. ඉතින් අපේ අංගේ තියෙන 63. මෙතන වෙයිටින් ඒරියා එකක් තියෙනවා. එතන තමයි ඉන්නේ. මේ රයිඩ් එකට විනාඩි 10ක වගේ කාලයක් යනවා. අබා ලේක් එක උඩින් තමයි යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. All this time, I've been holding on so tight, 'cause all that I do was easy to use. So call my time, but you weren't really mine, just something to do. Thought I never knew. No surprise, but nevertheless, I'm still stuck in self-defense. No surprise, but nevertheless.
කේබල් කාර් රයිඩ් එකෙන් පස්සේ අපි ආයෙත් නවතින තැනට ආවා. දැන් වෙලාව රෑ 8ට කිට්ටුයි. දැන් ආයෙමත් යන්න හදනවා සිටි එකට. රෑට සිටි විව් එක කොහොමද බලන්න. ඉතින් අබා සිටි එකේම තියෙනවා ග්‍රීන් මවුන්ටන් කියලා තැනක්. එතන ස්ටීප් එක වැඩි කන්දක්. ඒ නගරේ මැද තියෙන තවත් කන්දක්. ඉතින් මෙතනට සිටි විව් එක ලස්සනට පේනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් අපේ දවස් 3ක අබා ජර්නි එක මෙතනින් ඉවර වෙනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා නම් channel එකට subscribe කරගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.